සමහර මල් පිපෙන්නේ කැලේ. ඒ මල් වල තියෙන්නේ වෙනස්ම සුවඳක්. පෑයත් ඒ වගේමයි. කොච්චර නියන් ආවත් ඒ මල් කිසිම සාත්තුවක් නැතුව වැඩෙනවා දැකලා තියෙනවද? මේ ආනමඩුවේ පිපෙන එවැනි මල් ගැන කතාවක්. ආනමඩුව සංගට්ටිකුලම සිංහල කනිෂ්ඨ විද්‍යාලය එවැනි මල් වැඩෙන පිපෙන සුවඳ හමන තැනක්. අකුරු කරන්න සැතපුම් ගණනක් පයින්ම යන මේ දරුවන්ගේ හිත් මහා කළු ගලක් තරම් සවිමත්. මම ශාමිනී හිරෝනිකා. මම එක වසරක් මේ ඉස්කෝලේට එන්නේ. මගේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. අපි 5 දෙනාම ජීවත් වෙන්නේ අපේ තාත්තා හම්බ කරන මුදලින් තමයි. ඇත්තටම කිව්වොත් මගේ තාත්තා කරන්නේ ගඩොල් ව්‍යාපාරය. ගඩොල් ව්‍යාපාරයෙන් ලොකු ආදායමක් උපයන්නේ නැහැ. අධ්‍යාපනය තමයි අපිට ගොඩක්ම වටින්නේ මේ ජීවිතෙන් ජය ගන්න. මගේ බලාපොරොත්තුව තමයි කවදාද දවසක වෛද්‍යවරයෙක් වෙන එක. ඒක නිසා කවදාවත් හිමින් සහ බලාපොරොත්තු කියන දේවල් අත්හරින්නේ නැහැ. ඉතින් ජීවිතේ ජය ගන්න ගමන නොපිළිහෙලා වැඩ කටයුතු කරගෙන යනවා. තාත්තා රසණී වුණා. අම්මා කුලී වැඩවලට ගියා. මට හිතුණා කොල්ලේ ගාන්න. අම්මෙන් යවුවට පස්සේ මට කිව්වා එපා කියලා. ඒත් මං ගියා ඒකට. ඒකට ගිය බින්දා මම ගෙදරට ගොඩක් හයියක් වුණා. මට අනාගතයේදී පොලිසියට යන්න බලාපොරොත්තු වෙන්නේ. මගේ අම්මා මට අවුරුදු 1මාරේදී මාව දාලා ගිහිල්ලා මගේ තාත්තා මං ඉපදෙන්නත් කලින්ම නැති වෙලා මම ඉන්නේ මගේ ලොකු අම්මත් එක්ක. එයා මාව ඉස්කෝලේට එවන්නේ ගොඩක් දුක් මහන්සි වෙලා කුලී වැඩ කරලා. මගේ හීනේ තමා කවදා හරි දවසක මගේ රට මගේ ගම විශේෂයෙන්ම මගේ ලොකු අම්මා සහ පාසලට දෙයක් කරන්න. සංගට්ටිකුලම සිංහල විද්‍යාලයට එන දරුවෝ පාසල් මේ අවට ගම්මාන 10ක පමණ දරුවෝ මේ පාසලට එවෙනවා. ඉතාමත්ම දක්ෂ දරුවෝ මේ පාසලට පැමිණෙනවා. නමුත් උන්ගේ තියෙන ආර්ථික අපහසුතාවය නිසාම පාසලෙන් ගිලිහි යන ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. මේ පාට කරන්නේ ගොඩනැගිලි නෙවෙයි දරුවන්ගේ මනසයි. දරුවන්ගේ ජීවිත කිව්වොත් මම ඒ නිවැරදි. ඉතින් වසර 100ක් සපිරෙන මේ මොහොතේ එච්.එන්. රෙන්ට් රොස්වේ සමාගම ඉතාමත්ම අලංකාර පරිසරයක් ගොඩනගමින් දරුවන් මන්තන් ප්‍රියමනාප පන්ති කාමරයක් ලබා දීලා ඔවුන් ඉතාමත්ම සතුටින් මේ වෙනකොට පාසලට පැමිණෙනවා. මේ දුෂ්කරතා මැද අනාගත සීල සොයාගෙන යන දරුවන්ගේ ජීවිත ලස්සන පාට කිරීමට පැමිණි ඒසියන් ප්‍රේස් කෝර්ස්සේ ආයතනයට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ පාසල තෝරගෙන තියෙනවා මේ දරුවන්ගේ ඉගෙනීම් ක්‍රියාවලිය ප්‍රියජනක තැනක් කරලා දෙන්න. ඇත්තටම අපි මේ ආයතනයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ආයතන දිනෙන් දින දියුණු වෙලා මේ වගේ සත්කාරයේ වැඩසටහන් කරන්න මේ ආයතනයේ නිරෝධනාත ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාලම දුප්පත් දිලිඳු පවුල් දරුවෝ තමයි මේ පාසලට එන්නේ. අපිට නම් මේ දේ කවදාවත් කීයටවත් කරගන්න බෑ. වසර 100ක් ගත වුණා අපිට කරගන්න බෑ. ඇත්තටම මම හිතනවා සිහිනයක් තමයි කියලා. ඒ සිහිනේ එළි වුණා. ඇත්තටම මේක එළි දකින්න හම්බ වුණා. ඒක ජීවිතේ මාළද භාගයක්. මම මේ පාසලේ අවුරුදු දැන් 13ක් විතර සේවය කරනවා. මේ වගේ දෙයක් ඇත්තටම මේ පාසලට උදව් වුණේ මේ වසරේ තමයි. ඇත්තටම අපේ ඉස්කෝලේට දැන් අවුරුදු 100ක් සපිරෙනවා. මේ 100 තුල දැක්ක ලස්සන විදියට තමයි මම දැක්කන්නේ. ඉස්සරහා ගේට්ටුවෙන් එනකොටම තියෙන බුද්ධ පන්තුර දැක්කහම හිත පිරෙනවා. ඇත්තටම කියනවා නම් මාර විදියට සතුටුයි ඒකට. ඒ වගේම තමයි අපේ පාසලට මේ වෙනකන් තිබ්බේ නැහැ. පාසලේ නම සඳහන් කරපු පුවරුවක්. හැබැයි දැන් ඕනම කෙනෙක්ට අපේ ඉස්කෝලේ හඳුනා ගන්න නාම පුවරක් තියෙන ගැන මට ඇත්තටම සතුටුයි. ඇස්වලට ලස්සන පාඩක් තියෙනවා. ඒක නිසා ඉගෙන ගන්නකොට ගොඩක් ආසයි හිතෙනවා ලස්සනට පාඩ කරලා තියෙන පන්තියක් විතර ඉගෙන ගන්න ලැබිච්ච එක ගැන. ඒක ගැන මට කියන්න වචන නැහැ. ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.
Asian Paints Causeway පැහැබර දිවි අපි ජීවිතත් පාට කරන්නෙමු.